හායි ගයිස් ඉතින් යාළුවනේ ඔයාලා දැකලා ඇති දියඇලි වල නිකන් කීරි ගලනවා වගේ ෆොටෝ නිකන් කීරි විහිදිලා යනවා වගේ ෆොටෝ. ඉතින් සමහරක් විට ඔයාලා හිතනවා ඇත්තේ මෙන්න මේ වගේ ෆොටෝ අපි එඩිට් වලින් තමයි හදන්නේ එහෙම නැත්නම් AI පාවිච්චි කරලා කරන දෙයක් කියලා. ඒත් යාළුවනේ ඇත්තටම එහෙම නෙවෙයි අපි ෆොටෝ එක ගද්දි කැමරාව පාවිච්චි කරලා කැමරාවේ සෙටින් අනුව තමයි මෙන්න මේ විදිහේ ලස්සන වෝටර් මූවමන්ට් එකක් තියෙන ෆොටෝ ගන්නෙ. ඉතින් යාළුවනේ මාත් අද ඇවිල්ලා තිනවා ගංගාවට දියඇල්ලක් නෑ මං ඉන්න තැන ඒ වුණාට අපිට ගංගාවලත් වතුර කඩා හැලෙන වගේ තැන්වල මෙන්න මේ වගේ ෆොටෝ ගන්න පුළුවන්. ඒ වගේම මං ගාව අද තියෙනවා මෙන්න මේ කැමරාව Nikon D5100 කැමරාව. ඒ වගේම මේකේ ලෙන්ස් එක 55 200 f4 ඇපර්චර් එකක් තියෙන ලෙන්ස් එකක් තියෙන්නේ. ඉතින් යාළුවනේ අද අපි ගිහින් බලමු එහෙනම් ගංගාවේ ෆොටෝ එක මං ගන්න දැන්ට කොහොමද මං අද මේ ෆොටෝ එක ගන්න කියලා බලන්න. ඒ වගේම යාළුවෝ ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මතකතුව subscribe කරලා support එකක් දෙන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු ගංගාවේ මේ ෆොටෝ එක ගන්න තැනට. ඔයාට බලාගන්න පුළුවන් මම ඇවිල්ලා තියෙන්නේ කොතෙන්ටද කියලා මෙතන තමයි මම අද ෆොටෝ එක ගන්න හදන්නේ. ඉතින් මෙතන ඔයාට බලාගන්න පුළුවන් වතුර කඩාගෙන හැලෙනවා. ඉතින් යාළුවනේ මම මෙතන කැමරාව සෙට් අප් කරගෙන අද කොහොමද ෆොටෝ එක ගන්න කියලා එහෙනම් බලමු. ඔයාට බලාගන්න පුළුවන් මම කැමරාව දැන් අවශ්‍ය විදිහට සෙට් අප් කරගෙන තියෙන්නේ. මම දැන් අවශ්‍ය සෙටින් ටික හදා ගන්න. හරි යාළුවනේ මට අවශ්‍ය සෙටින් එක මම හොයාගත්ත ෆොටෝ දෙක තුනක් ගහලා මට මේකේ ඇපචාගේ ගොඩක් ලොකු වගේකට යන්න වුණා. මොකද මට ආලෝකය අඩු කරගන්න බැරි වෙච්ච නිසා මේකේ ISO level එක 100ට යන්න පුළුවන්. සමහරක් කැමරාවල නම් 50ට පුළුවන්. ඒක නිසා මට ඇපචාගේ ලොකු කරන්න වුණා. ඒ වගේම shutter speed එක තප්පරේ තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේක timing තියලා තප්පර 10ට තියලා මම මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක ගන්නවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලස්සනට වෝටර් මූවමන්ට් එක තියෙන ෆොටෝ එක අපිට ඇවිල්ලා තිනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාටත් ගන්න පුළුවන්. ඉතින් ෆයිනලි මම ගත්ත ෆොටෝ ටික මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි යාළුවනේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වුණා මම ගංගාවේ අර ලස්සන දියඇලි වල වගේ වෝටර් මූවමන්ට් එකක් තියෙන ෆොටෝ එකක් ගත්තේ කොහොමද කියලා DSLR කැමරා එකක් පාවිච්චි කරලා. ඉතින් යාළුවනේ ඔයාලගේ සමහරක් විට කැමරා එකක් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා පාවිච්චි කරන ෆෝන් වලත් මෙන්න මේ වගේ ෆොටෝ ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ෆෝන් වල අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ Pro mode කියලා. තවත් ෆෝන් වල Professional mode කියලා තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා පාවිච්චි කරන ෆෝන් එකේ මෙන්න මේ විදිහට මම සෙටින් හදාගත්තා වගේ හදාගෙන ඔයාලට අවශ්‍ය ෆොටෝ එකක් මෙන්න මේ විදිහට ගන්න ගංගාවක හරි ඇලක දොලක හරි ඕන එකක මෙන්න මේ වගේ ලස්සන වෝටර් මූවමන්ට් එකක් තියෙන ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ෆෝන් එකෙන් ෆොටෝ ගහන්න එහෙම කැමති නම් ඔයාලටත් පුළුවන් මේක try කරලා බලන්න. ඒ වගේම මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් යාළුවෝ ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ like එකක් දාන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම යාළුවෝ ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මතකතුව subscribe කරලා support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.